And this is Hassan Mianjain. හලෝ එවරිවන්. ඉතින් ඔයාලට කොහොමද? මේ තියෙන අපේ උදේ පුදුම ලස්සනයි. උදේම නැගිටලා එළියට ගිහින් වටපිට බලන එක තරම් සැනසීමක් කොහෙන්ද හිතට. උදේම තියෙන මේ අහස, ඒ වගේම හිරුවෙලිය, ගස්, මල්, වැල්. එතකොට මේ අපි හුස්ම ගන්න වාතාශ්‍රය මේ හැම දෙයක් එක්කම මේ විදිහට දවස පටන් ගන්න පුළුවන් වෙන එක ඇත්තටම වාසනාවක් කියලා තමයි මම හිතන්නේ. උදේම බබාගේ ටොයිස් වොෂ් කරලා ඩ්‍රයි වෙන්න දාලා අපි යමු දැන් පොඩි වැඩකට. අද උදේ ඉතින් අපි කෑවේ මියාගේ තේ කඩේ. තේ එකක් එහෙම බීලා එයා හදපු කෑම එහෙම කාලා තමයි අපි දවස පටන් ගත්තේ. ආද ගොඩාක් බිසි දවසක්. ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි වොෂ් එකක් දාලා ගිහින් එනකොට අපි සර්ප්‍රයිස්. It's okay. Now smile. ඉතින් අද හස්බන්ඩ් කැන්ඩි ගියා. කැන්ඩි ගිහින් එනකොට යා මේව ගෙනල්ලා. ඉතින් හරිම සතුටුයි අපිට. ඇත්තටම මං හිතන් හිටියේ බබා ආවට පස්සේ මාව අමතක වෙයි කියලා. හැබැයි එහෙම නෑ. දැන් එයා මටයි බබාටයි දෙන්නටම ගෙනත් දෙනවා. ඒ වගේම තාම මට චොක්ලට් ගෙනත් දෙනවා. එතකොට කොහේ හරි ගියොත් මොන හරි පුංචි හරි දෙයක් අරන් ඉන්නේ අමතක කරන්නේ. ඉතින් හරිම සතුටුයි. ජීවිතේ සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනේ. පුංචි දේවල් ඇති සතුටු වෙන්න. ඒ දේවල් සතුටු විඳගෙන ජීවිතේ ඉස්සරහට යන එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් ඔයාට හිතෙන විදියට ජීවිතේ කියන්නේ මොකක්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් තියන් යන්න. Tamadalata. I am dinting ice and sandwich. Ultimate Talama pudding. එහෙනම් අපි කැරමල් පුඩින් එකක් හදාගමු. මෙන්න මේ විදියට අපි සීනි ටික කැරමල් කරලා මෙන්න මේ වගේ ට්‍රේ එකකට දාගන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය බඩ ටික ලෑස්ති කරගෙන බිත්තර ටික හොඳට බීට් කරගෙන මිල්ක් මේඩ් ටිකක් දාලා ඒකටම අපි වතුර ටිකක් එකතු කරලා ඒ ටිකත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ කිරි පිටියකට බටර් ටික දාලා උණු දාලා ඒක හොඳට මික්ස් කරලා ඒකත් ඒකටම එකතු කරගන්නවා. මික්ස් මේ ඉන්නේ මගේ පාර්ට්නර්. ඉතින් මේ ටික අපි ට්‍රේ එකට දාගන්න කලින් අපි හොඳට මේක පෙරා ගන්න ඕනි. ඉතින් ඊට පස්සේ දන්නවනේ මෙන්න මේ විදිහට ෆොයිල් එකකින් ඔතලා ස්ටීම් එකට දාලා විනාඩි 40ක් විතර ස්ටීම් කරන්න. ඔයාලත් හදලා බලන්න. දෝෂි මාමගේ කැරමල් පුඩින් එකට වඩා රහයි. Yummy. This is my manfred. හවස් වෙද්දි මෙයා බලන්න යාළුවෙක්. හැබැයි මෙයා ගිහින් යාට කතා කරද්දී ආ පැනලා ගියා. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට ඇත්තටම කැමති නම් අමතක කරන්න නැතුව මතක් කරලා අපිව Subscribe